Welcome to Krishna Lanka English Academy. All of you guys, I think you are keeping well. Actually, today our lesson is how to say happy birthday in different ways. That's my topic today, right? We can explain how to say happy birthday in different ways. අපි කොහොමද කෙනෙකුට happy birthday කියන්නේ. අපි සාමාන්‍යයෙන් කෙනෙකුගේ උපන්දිනේට අපි කියනවා wish you a happy birthday. නැත්නම් happy birthday to you. නැත්නම් happy birthday my friend. Happy birthday my mother. Happy birthday my father. But we have another different ways to say happy birthday. Then we teach you today, right? We teach you today how to say different 5 ways to say happy birthday. ඒ කියන්නේ අපි දැන් කිව්වා happy birthday to you, wish you a happy birthday mother. ඒ වගේ කියන එකට අමතරව how to say different 5 ways to happy birthday. මම අද කියලා දෙන්න යන්නේ ඊට අමතරව අපි කොහොමද happy birthday කියලා ක්‍රම 5කට කියලා දෙන්නේ කියලා. මගේ ඊළඟ වීඩියෝ එක ක්‍රම 10ක් කියලා දෙනවා ඔයාලට happy birthday කියන්නේ කොහොමද තව ඉස්සරහා කියන්නේ විවිධ ක්‍රම වලින් කොහොමද අපි happy birthday කියන්නේ කියලා. ඉතින් අද අපි බලමු කොහොමද දරුවනේ අපි කෙනෙකුට happy birthday එකට අපි කොහොමද wish කරන්නේ. කොහොමද අපි උපන් දිනේට wish කරන්නේ. ඒ කියන්නේ අපි happy birthday ම නැතුව wish you a happy birthday to you කියන්නේ නැතුව කියන්නේ ඒ වගේ නැතුව wish you a happy birthday කියන්නේ නැතුව අපිට තව එක වෙන ක්‍රමයකට අපිට යාට wish කරන්න පුළුවන්. ලස්සන ක්‍රමයකට අපිට wish කරන්න පුළුවන්. අපි බලමු කොහොමද අපි ඒ විදිහට wish කරන්නේ කියලා. right. මගේ වීඩියෝ එකේ ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා මම දානවා ඒ ඔයාලට කොහොමද ඒක ලියන්නේ කියලා. මොකද ඔයාලට හදිසියෙත් ටෙක්ස්ට් මෙසේජ් එකකින් විශ් කරන්න වුණොත් එහෙම ඔයාලට අනිවාර්යයෙන්ම ඒක වැදගත් වෙනවා. ඉතින් ඔයාලට අවශ්‍ය කට්ටියට ස්ක්‍රීන් එකේ වීඩියෝ එක ඉවර වෙනකම්ම මම අද දාන 5 different ways how to say happy birthday in 5 different ways කියන මාතෘකාව ටොපික් එක අනිවාර්යයෙන්ම ස්ක්‍රීන් එකේ වැටෙනවා. ඔයාලට කොහොමද ඒ ටික ලියන්නේ කියන එක අකුරුත් එක්ක ඔයාලට ලස්සනට බලා ගන්න පුළුවන්. අවශ්‍ය කට්ටියට ලියා ගන්න පුළුවන් දරුවෝ. ඉතින් අපි කියනවා මුලින්ම wishing you a many happy returns of the day. මොකද්ද කියන්නේ? wishing you many happy returns of the day. එක තමයි wishing you many happy returns of the day. දරුවෝ ඒකේ සිංහල තේරුම අපි පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරොත් එහෙම අපි කියනවා මේ වගේ දවසක් ඔයාට නැවත නැවත එන්න ඕනි. කියන්නේ මේ වගේ සතුටු දවසක් උපන් දිනය කියලා කියන්නේ සතුටු දවසක්. right. ඉතින් මේ වගේ සතුටු දවසක් ඔයාට නැවත නැවත එන්න ඕනි. wishing you a many happy returns of the day. ඉතින් අපි ඒ නිසා ඔයාට මේ ඔයාගේ මේ සතුටු දවසේ මම ඔයාට හදවතින්ම සුබ පතනවා. ඒක තමයි කියන්නේ wishing you a many happy returns of the day. wishing you many happy returns of the day. පල්හැමගේ ස්ක්‍රීන් එකේ වැටෙනවා. ඔයාලට ඒක අවශ්‍ය විදිහට ලියා ගන්න පුළුවන් දරුවෝ. ඊට පස්සේ කියනවා දෙවෙනි එක I wish you a wonderful birthday. I wish you a wonderful birthday. මොකද්ද? මම ඔයාට මොකද කියන්නේ? සුන්දර උපන් දිනයකට නැත්තම් සුන්දර දවසකට සුබ පතනවා. ඇයි සුන්දර දවසක් උපන් දිනය කියලා කියන්නේ අපි හැමෝගෙම සුන්දර දවසක්, ලස්සන දවසක්. ඉතින් අපි කියනවා I wish you a wonderful birthday. කොහොමද කියන්නේ? දෙවෙනි එක තමයි I wish you a wonderful birthday, right? I wish you a wonderful birthday, right? එතකොට අපි දැන් අපිට මෙච්චර ලස්සන ක්‍රම තියෙනකොට අපි happy birthday, wish you a happy birthday එච්චරයි අපි කියන්නේ නේ. ඒ නිසා එහෙම කියන්න අවශ්‍ය නැහැ. අද ඉඳලා ඔයාලා මේ වීඩියෝ එක බලපු දවස් ඉඳලා ඔයාලට ලස්සනට ඔයාලගේ යාළුවන්ට, ඔයාලගේ අම්මට තාත්තට ලස්සනට wish කරන්න පුළුවන්. right. ඊට පස්සේ අපි කියනවා I wish you all the best on your birthday. ඒකත් ලස්සනයි. I wish you මොකද? I wish you all the best on your birthday. හොඳට ශබ්ද කරලා කියන්න දරුවෝ. කටින් කාට හරි ටෙලිෆෝන් කන්වර්සේෂන් එකකින් විශ් කරනකොට ඔයාලට හොඳට කට ඇරලා කියන්න පුළුවන්. I wish you all the best on your birthday. On your birthday. ඔබගේ උපන්දින දවසේ මම ඔයාට මොකද කියන්නේ? හදවතින්ම සුබ පතනවා. එහෙනම් අපි කියනවා I wish you all the best on your birthday. right. එතකොට අපි තුන්වෙනි එකත් අපි ඉවර කරලා කතා කරලා ඉවරයි. right. ඊට පස්සේ අපි කියනවා මොකද්ද? wishing you many more candles to blow.
මොකද්ද? wishing you many more candles to blow. wishing you many more candles to blow. මොකද්ද අපි කියන්නේ? wishing you many more candles to blow. මම wish කරනවා ඔයාට ගොඩාක් හිටිපන්දන් නිවන්න ඉස්සරහටත් මේ විදිහටම ලැබේවා කියලා. ඒ කියන්නේ මොකද්ද? ඔයාට සුබ උපන්දිනයක් වේවා කියන එකම තමයි අපි මේකෙන් කියන්නේ. wishing you මොකද්ද? wishing you many more candles to blow. ඒ කියන්නේ blow කරනවා කියලා කියන්නේ නිවල දානවා. නේද? අපි නිවල දානවා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ candles නිවන්න ඔයාට මේ විදිහට ඉස්සරහටත් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. candles නිවනවා කියලා කියන්නේ අපි birthday cake එකේ candles ගහලා අපි birthday එක දවසට තමයි birthday එකේ candles නිවලා තමයි අපි birthday cake එක කපන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාට ඉස්සරහට එන birthday එකත් ලස්සනට සමරන්න ලැබේවා කියලා තමයි මේකෙන් අපි කියන්නේ. ඒ කියන්නේ happy birthday කියන එක තමයි. සුබ උපන්දිනයක් වේවා කියන එක තමයි අපි මේකෙන් ඔයාගේ යාළුවාට හරි, ඔයාගේ අම්මට හරි, ඔයාගේ තාත්තට හරි අපි අනිවාර්යයෙන්ම කියන්නේ. ඊට පස්සේ කියනවා හරිද? ඊට පස්සේ කියනවා wishing you a happy birthday and fabulous one. wishing you a happy birthday and fabulous one. මොකක්ද ඒ කියන්නේ? ඔයාට මම සුබ උපන්දිනයක් සහ ලස්සන උපන්දිනයක් නැත්තම් fabulous කියලා කියන්නේ දරුවෝ ලස්සනයි, සුන්දරයි. සුන්දර උපන්දිනයක් කියලා මම ඔයාට සුන්දර දවසක් වෙන්න කියලා මම ඔයාට ප්‍රාර්ථනා කරනවා. මොකද කියන්නේ? wishing you a happy birthday and fabulous one. wishing you a happy birthday and fabulous one. දරුවෝ මම මගේ බෝඩ් එක පාවිච්චි කරන්නේ නැහැ ඔයාලට. මොකද මගේ ස්ක්‍රීන් එකේ ඔයාලට අද කියලා දෙන 5 different ways to happy birthday. ඒ කියන්නේ happy birthday කියන්න තියෙන different ways පහක්ම මම අද ඔයාලට මගේ ස්ක්‍රීන් එකේ දානවා මේ වීඩියෝ එක අතරතුර. ඔයාලට ලියා ගන්න අවශ්‍යතාවය තියෙනවා නම් ඔයාලට ලියාගෙන මේවා භාවිතා කරන්න පුළුවන්. right. ඊට අපි කියවා අන්තිම මොකද? wishing you a happy birthday and fabulous one. fabulous one. නැත්තම් අපිට කියන්න පුළුවන් මොකද්ද? wishing you a happy birthday and have a good one. ඒ දෙකම අපිට කියන්න පුළුවන්. wishing you a happy birthday and fabulous one. නැත්තම් අපිට කියන්න පුළුවන් wishing you a happy birthday and have a good one. ඒ කියන්නේ ඔයාගේ උපන්දිනය හොඳ උපන්දිනයක් වෙන්න ඕන, නැත්තම් ලස්සන උපන්දිනයක් වෙන්න ඕන. මේ විදිහට තමයි අපිට ඔයාගේ යාළුවන්ට, ඔයාගේ අම්මට තාත්තට ලස්සනට මේ විදිහට wish කරන්න පුළුවන්. ඉතින් දරුවෝ මගේ ක්‍රිස්ටල් ලංකා ඉංග්‍රීසි ඇකඩමි එකේ YouTube channel එක ඔයාලා subscribe කරන්න, like කරන්න අනිවාර්යෙන් වීඩියෝ එකට. ඔයාලට අවශ්‍ය මොන හරි වීඩියෝස් තියෙනවා නම් අනිවාර්යෙන්ම comment වල දාන්න. ඔයාලට අවශ්‍ය මොනවද තව ඉස්සරහට කරලා දෙන්න අවශ්‍ය කියලා වීඩියෝස් අපි අනිවාර්යෙන්ම ඔයාලට අපේ වීඩියෝස් ටික ඉස්සරහට අරගෙන එනවා. එහෙනම් දෙවෙනි වීඩියෝ එකෙන් අපි ඊළඟ දවසේ හමු වෙමු අනිවාර්යෙන්ම how to say different ways in how to say happy birthday in different ways. අපි අනිවාර්යෙන්ම අපේ next video එක අරගෙන එනවා. අපි ඔයාලට ක්‍රම තව 10ක් කියලා දෙනවා. කොහොමද කෙනෙකුට happy birthday කියන්නේ අපි කියන traditional ක්‍රමයට අමතරව කියලා. එහෙනම් සියලු දෙනාම අපි ඊළඟ video එකෙන් හමු වෙමු. මගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. අනිවාර්යෙන්ම ක්‍රිස්ටල් ලංකා ඉංග්‍රීසි ඇකඩමි එකත් එක්ක සියලු දෙනාම රැඳී සිටින සියලු දෙනාටම ස්තුතියි. Thank you very much.